Hi everyone, good morning. Welcome back to my YouTube channel. මම අද ඔයාලව එක්කන් යන්නේ යෝක් වල තියෙන, කියන්නේ මම ඉන්න පැත්තේ තියෙන ලස්සනම ස්ට්‍රීට් එකක් බලන්න. මම ඔයාලට වැඩි විස්තර ස්ට්‍රීට් එක ළඟට ගිහින් කියන්න. මම ආසාවෙන් ඉන්නේ යන්න. බලමු. අද Monday, so I have to work today. මං වැඩට ගිහින් තමයි මගේ shift එක ඉවර වෙලා තමයි මගේ vlog එක කරන්න යන්නේ. මමත් first time යන්නේ Google refer කරා ගිහින් බලමු මොනවාද කොහොමද ලස්සනද මං ආස වේද මගේ වීඩියෝ එක ලස්සන වේද කියලා. එහෙනම් හවසට හම්බෙමු. Bye bye. The next stop is It's 3 p.m. Work is done for the day. පස්සේ කෙනකල් මම ටික වෙලාවක් බස් ස්ටොප් එකේ හිටියා. ඊට පස්සේ මට යන්න ඕනකම තිබුණේ යෝක් සිටි සෙන්ටර් එකට. මම මෙතනින් තමයි බැස්සේ. දැන් මම ඉන්නේ සිටි සෙන්ටර් එක ඇතුලේ. හැම තැනක්ම තියෙන්නේ සිටි සෙන්ටර් එකට කිට්ටුවේ. ඒ නිසා ලොකු අමාරුවක් නෑ යන්න ඕන තැන් ටික බලා ගන්න. හරිම ලස්සනයි හැම ස්ට්‍රීට් එකක්ම. එදා දවසේ තිබ්බ වෙදර් එකත් එක්ක හරිම ලස්සනට තිබුණා. ඇඟටත් හරිම සනීපයි. මේ ස්ට්‍රීට්ස් හරියට නිකන් ෆිල්ම් එකක් වගේ. මම ගොඩාක් ආසාවෙන් ගියේ. ඒ අතරේ යද්දී මෙන්න මේ කියුට් අයිස්ක්‍රීම් ස්ටේෂන් එක හම්බුණා. මට හිතුණා අයිස්ක්‍රීම් එකක් කන්න ඕනේ මෙතනින් කියලා. පොඩි කාලේ කාසි එකතු කරලා කනවා වගේ ෆීලින් එකක් ආවේ මට. මම අයිස්ක්‍රීම් එකක් ගත්තා. ඒක රසයි ස්ට්‍රෝබෙරි සෙන්සේෂන් එකක් තිබුණේ. මම ඉතින් අයිස්ක්‍රීම් එකක් කන ගමන් පාරේ බිම වාඩි වෙලා තමයි කෑවේ. එහෙම කට්ටිය ඉන්නවා මෙහෙ. මම ඒකට මාර ආසයි. මම දැන් මගේ ගමන පටන් ගත්තා. ස්ට්‍රීට්ස් නම් හරිම ලස්සනයි. හැබැයි මම තාම හොයනවා මං කොතනටද මුලින්ම යන්න ඕනේ කියලා. මම හොයාගෙන ආවේ ශැම්බල්ස් රෝඩ්. හැබැයි චුට්ට වෙලාවක් ගියා මට ඒක බලා ගන්න. දැන් මම ඇවිල්ලා තියෙනවා මං ඉන්න ඕන ලොකේෂන් එකට. ඒ තියෙන්නේ The Shambles Street. යෝක් වල තියෙන ඒෂියන් ස්ට්‍රීට් එකක් තමයි. පස්සේ කාලෙක රීබිල්ඩ් කරලා තියෙනවා. ඒ වුණාට ගොඩාක් ඈත කාලෙක ඉඳන් තියෙන ඒ වගේම දැනුත් තියෙන ලස්සන ස්ට්‍රීට් එකක් තමයි The Shambles කියලා කියන්නේ. ස්ට්‍රීට් එකක කොනටම යද්දී මම දැක්කා ස්ට්‍රීට් මැජිෂියන් කෙනෙක්ව. ඉස්සර ඉස්කෝලේ නිවාඩු දුන්නම පෙන්නන කිඩ්ස් මූවී වල මම ගොඩාක් මේ වගේ සීන්ස් දැකලා තියෙනවා. මට මාරම ආස හිතුණා. එයා ඇඳගෙන හිටපු ඇඳුමත් එක්ක ක්‍රවුඩ් එක තිබ්බ රියැක්ෂන්ස් එක්ක මම පොඩ්ඩක් පොඩි ළමයෙක් වුණා වගේ හිතුණා. හරිම ලස්සනයි ඒකත්. මම ටිකක් වාඩි වෙලා ඉඳලා එයාගේ ෂෝ එක බලලා ටිකකින් තමයි මම ආපහු මං හොයාගෙන ආපු තැනට යන්න ගත්තේ. Google එකේ ශැම්බල් ස්ට්‍රීට් ගැන බලද්දී හැරි පොටර්ගේ ෂොප් එකක් තමයි මුලින්ම ආවේ රෙකමන්ඩ් කරලා එකට යන්න ඕන කියලා යෝගාවත්
මම හොයාගෙන යන්නේ ෂොප් එක. හැබැයි ගොඩාක් ක්‍රවුඩඩ්. මට හිතාගන්න බෑ කොහෙන්ද යන්නේ කියලා. මම මේ ෂොප් එකට යන්නේ මට ගන්න පොඩි දෙයක් තියෙනවා ඒකේ. මම දැන් ඉන්න ඒ ෂොප් එකට යන්න තියෙන queue එකේ මගේ පිටිපස්සෙන් පේන ඒ ෂොප් එක. ඒක තමයි the shop that must not be named. මේක තමයි හැරි පොටර් ෂොප් එක. මේකේ එන්ට්‍රන්ස් එකේ හරිම ෆනි දෙයක් වෙනවා. ඇතුළට එන්න නම් හැරි පොටර්ගේ ක්වෙස්චන් එකක් අහනවා. නැත්නම් paper and scissors game එක කරලා වින් කරොත් විතරයි ෂොප් එක ඇතුළට එන්න පුළුවන් වෙන්නේ. One from rock paper scissors. මේ ෂොප් එක නම් මාරම ලස්සනයි. on theme. හරිම වෙනස්. මම පැයක් විතර හිටියා හැමදේම බලලා. බිස්නස් අයිඩියාස් එනවා ගොඩාක් මේ වගේ තැනකට ආවම. මගේ MacBook එකට ස්ටිකර්ස් ටිකක් ගන්න තමයි ඇත්තටම මම මෙතෙන්ට ආවේ. මම ඒ ටිකක් ගත්තා. මම දැන් මෙතනින් යනවා. හැරි පොටර් ෂොප් එකෙන් පස්සේ මම තව තැනකට යනවා. ඒ ළඟම තියෙනවා ලස්සන මාකට් එකක්. ඒක තමයි Shambles Market. ඔල්මෝස්ට් මං ආපු දේවල් ටික කරගෙන ඉවරයි. මම දැන් ගෙදර යන්නේ වෙලාවත් 6:30 වගේ වෙලා. මම හිතන්නේ මගේ Shambles tour එක ඉවරයි. මම vlog එක ඉවර කරන්න හදන්නේ. ටිකක් ගොඩක් මහන්සි ගොඩක් ඇවිල්ලා ලස්සනයි. මට ගොඩක් කටි ජජ් කරනවා බලන්න ඉන්නවා කියලා එහෙම එකක් දෙන්න නැහැ. ඒ නිසා කරන්න ලේසි ආසයි. So that's all about today's vlog. Hope you guys enjoy. Bye bye. චුට්ටක් සීතල වෙනවා. සීතල වෙන්න කලින් ගෙදර යනවා.